පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ මම ඔයාලට ඊයේ වීඩියෝ එකෙන් කිව්වා දේවින්දට සිහිය එනවා කියලා. ඉතින් ඔන්න ඒ කිව්වා වගේම ඔයාලා ඊයේ කොටසදී දකින්න ඇති දේවින්දට සිහිය ඇවිල්ලා එයා එතනින් යනවා. ඉතින් තිවංකර ඇවිල්ලා හොයනකොට දේවින්ද එතන නැහැ. ඉතින් යාළුවනේ මේ වෙලාවේ තිවංකත් හොඳටම බය වෙනවා. ඉතින් දේවින්දට සිහිය ඇවිල්ලා එයා කවුරු හොයාගෙන යාවිද? ඉතින් එයා දිල්හාරව හොයාගෙන යන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද තාමත් එයාගේ හිතේ වැඩිපුරම ඉන්නේ දිල්හාරා. ඉතින් යාළුවනේ මේ වෙනකොට දිල්හාරත් ගොඩක් බය වෙලා ඉන්නේ පුංචි හාමුට වෙච්ච දෙයක් නැති නිසා. ඉතින් ඔන්න කතාවේ මේ සතියේදී ඔයාලට සිදුවීම් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් සෙනුරිටත් ගොඩක්ම කේන්ති ගිහිල්ලා ඉන්නේ උක්කු බබා තාම ගෙදර ආපු නැති එකට. ඉතින් අනිවාර්යෙන්ම මේකටත් සෙනුරි උක්කු බබාත් එක්ක වලියක් දාගන්නවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කතාවේ අද කොටසේදී උක්කු බබාට සිහිය ඇවිල්ලා එයා දිල්හාරගේ ගෙදර පැත්තට යනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිල්හාරගේ ගෙදරට යන පාරේදී තිවංකට උක්කු බබාව මුණ ගැහිලා තිවංක උක්කු බබාව ආයෙමත් වලව්වට එක්කගෙන යන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් කොහොමුණත් මේ දේවල් වලින් මොන දේ සිද්ධ වේවිද කියලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් channel එක subscribe කරගෙන යන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.